ට්‍රිප් එක යන්නේ ඇවිල්ලා. ඉතින් උදේ පාන්දරම ඇඳගෙන අපි ගියා අපිට එන්න කිව්ව තැනට. එතෙන්ට ගිහිල්ලා ඉතින් කට්ටියත් එක්ක බස් එක යනකම් තමයි බලාගෙන හිටියේ. වැඩි වෙලාවක් නම් ගියේ නැහැ ඇවිල්ලා. හැබැයි ඉතින් බස් එක නම් කිව්ව වෙලාවට ආවේ නැහැ. කොහොම හරි අපි ඉතින් බස් එකට නැග්ගා. හරි ආසාවෙන් තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් අපි බලමු දැන් කට්ටියගේ අදහස් කොයි වගේද කියලා එහෙනම්. මොනවද කියන්නේ? හරි සතුටුයි. දැන් ඉතින් අපි බස් එකේ ඉඳගෙන උදේට කනවා. උදේට කන්නේ සීන් සම්බෝලෙක් පාන් තිබුණා. රසයි. කට්ටිය ඒක කෑම දෙනවා. අපි බලමු කට්ටිය කන විදිය කොහොමද කියලා. මාමත් ගාපු පාන් වලද? මේ ෂොපින් කරේට කෑම කෑවට පස්සේ අපි ගියා සමන් දේවාලෙට. හරිසි මල් ගත්තද? මාත් ඉතින් නෙළුම් මල් ටිකක් ගත්තා. මලුත් අරගෙන දැන් අපි කට්ටිය යනවා. හැමෝම මල් අරගෙන උඩට යන්නේ තමයි දැන්. අපි එන්නේ චුට්ටයිනේ පරක්කුනේ. අනේ මොනවද කියන්නකෝ උකුත් නැහැ. අපි දැන් ඉන්නේ මේ ඇත්තටම මේ රත්නපුරේ මේ සමන් දේවාලය. අන්න ඒ වගේ. අපේ පිරිස මේ ගොඩක් කට්ටිය ඉන්නවා. අපි දැන් මෙතෙන්ට වෙලා ඉන්නේ දිල්ෂාන් අයියයි හැමඩ වෙනකම් ෆොටෝ එක ගන්න. ඒ දෙන චුදාන. ඔයගලන්ට මොනවද කියන්න තියෙනවද? ඊළඟ මොනවද කියන්නේ? එයා අද පොඩක් කලකිරිලා ඉන්නේ ඇත්තටම. අපි දැන් නාන්න යන්නේ. නාන්නද යන්නේ? නාන්න දැස්ද? හයි. අපි ඊළඟට යන්නේ නාන්න. වයින්නා පබසරාගේ vlog එකේ. අපේ නානවා. ඔන්න බලන්න මේ බවගේ ෆොටෝ එකයි දැන් එයයි. වෙනසක් නැහැ. නාන් මේක ළඟ නාවට. අපි නාන්න යන්නේ. කන්දිබනේ. ෂැම්පු ගෙනාවා. මෙයාගේ. කොලේවද? අපි නානවා හැබැයි මම නාන්නේ. අර බලන්න කියන්නේ. මේ ඔක්කොම අඳුන් ටික දීලා දිවලා ඉතින් අරගෙන යනවා. නාන්න තමයි ඉතින් දැන් තියෙන්නේ. බොයිස් කියන්නේ අපි දාන්නවා. අපි නාන්නයි යන්නේ. කම්මල මේ සබන් දාලා දත්ම දින ළමේ. ඊට ඔයගොල්ලෝ හැදිනවද මේ වගේ සබන් දාලා?
ඇයි ඔයගොල්ලෝ නාන්නේ නැත්තේ? වතුර ටික දැක්කම මොකද හිතෙන්නේ? අපිට මේ 아무තු දේවල් නෙමෙයි. වතුර ටික දැක්කම මොකද හිතෙන්නේ? දවල්ට ඉතින් බෙලිහුල් වලින් නාවට පස්සේ අපි ආවේ මෙන්න මෙතනට තමයි කන්න. කන්න ආවා. හලාල් චිකන්. හලාල් චිකන් නෙමෙයිලු. කන්න ලැස්තිද? කන්න ලැස්තිද? කවුද කන්න යන්නේ? කෑම කෑම. හායි අපි කන්න යන්නේ. දැන් විස්තර රයිස් විස්තර රයිස්. මේ ඉන්නේ අපේ සෙව්වන්දියක්. සෙව්වන්දියක් තමයි අපේ ට්‍රිප් එකේ සෑහෙන වැඩසටහනක් කළේ. කන්නද යන්නේ? කන්න මචං පට්ට බඩගිනි කන්න තමයි යන්නේ. මෙතනට කියන්නේ ගැනු රිසෝට් කියලා. ඇත්තටම මෙතන view එක නම් මාරම ලස්සනයි. ඉස්සරහට ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. කියමු. දැන් අපි කන්න ආවා. මෙතන තමයි අපි කන්න යන්නේ. ලස්සන view එකක් තියෙනවා. ඒකත් එක්ක තමයි කනතන තියෙන්නේ. කට්ටිය ෆොටෝ ගහනවා. කට්ටිය ෆොටෝ ගහනවා. කොච්චර අමාරුද ෆොටෝ ගහන්න කිව්වොත් මේ ඔයගොල්ලන්ට පේනවා. ඔන්න මේ තියෙන අපේ ලන්ච් බොක්ස් එක. මිරිස් ගදලා තිබුණා, ගෝවා තිබුණා, බෝන්ච් තිබුණා, පරිප්පු තිබුණා, බිත්තර තිබුණා, බත් තිබුණා. හරිම රසයි. හයි ළමයා කොහොමද කෑම? වැඩ කොහොමද? ළමයි කෑම කොහොමද? අනේ මේ මම බඩගිනින් ඉන්නේ කන්න දෙනවද? කොහොමද? කෑම. සුපිරිද කෑම? හැබැයි අපි බලාපොරොත්තු ආවේ එක් ෆ්‍රයිඩ් රයිස් එකක්. අපි හම්බුනේ ඒක තමයි අවුලනේ. Hi girls. කොහොමද කෑම? ඔගොල්ලෝ කන්නේ නැද්ද? කොහොමද කෑම? දම් පටන් ගත්තේ නැද්ද? හලෝ ඔගොල්ලෝ කන්න නේද යන්නේ? කොහොමද කෑම? රහයිද? කෝ ගාමින් නේද කරා? කන්නද යන්නේ? කන්න. ඔන්න තොරසි බෙදා ගන්නවා. නදීෂක්වත් බෙදා ගන්නවා. වෙලාවේ අපේ කට්ටිය ෆොටෝ ගහනවා. චුට්ටුලා. මේ පැත්ත බලන්න. ලැජ්ජයි.
හදතරාව ඉන්න ගමන් පෝස්ට් එකක් පොඩ්ඩක් කියන්න මට. එයාලා පෝස් හොයනවා. ඊළඟට මම යන්න. අන්න හොඳ මේක පෙන්නුවා ලනුක අයියා. ආයෙත් ගන්න පුතේ. ඊළඟට මම පස් ගන්න යන්න. හරි. අර අමාරුවෙන් තාම ෆොටෝස් ගන්න. අර පියල්ලක් ගන්න ඈත පේනවද යට? අර කන්දේ. ලස්සන view එකක් තියෙනවා. අර අතන දියල්ල පෙන්නන්නේ. zoom කරලා පෙන්නන්න. අර අතන. ඒ පැත්ත අර පැත්ත කන්ද. අර පැත්තට අවු කියලා පෙන්නන්න. මෙහෙම ෆොටෝ ගන්න එක ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඔහොම. එහෙම. උලත් කාරවනේ. ඔයාලට එපා වෙලා තියෙන්නේ. මොකද ෆෝන් එකකට අත බලපන් මේකේ වගකීමක් නැතිකම කියන්නේ ෆෝන් දෙක අත. අනේ මගේ පොඩි ගණන් වලට නෙවෙයි අපිත් අත් අපි සල්ලි. අහම්මඩ් දම්පා ටී-ෂර්ට් එකක් හම්බුනේ කොහොමද කියන එක ගැන අපි කතා කරන්නේ. මේක 1450 දීලා ගත්තා අපි. 1400. යනකො කතාව. අපි දන්නවා ඒ කතාව අපි දන්නවා. අනේ මේ මගුල මම වව් පේනවා. එහෙම ප්‍රශ්නත් වෙනවා සමහර වෙලාවට දැක්කද? පාඩ එක දැනගෙන ඉන්න දෙන්න. ඔන්න ඉතින් ඊළඟට අපි ගියේ අපේ බැච් ෆොටෝ එක ගන්න. ඉතින් අපේ බැච් ෆොටෝ එක ගන්න කවුරුත් නැහැ. ඉතින් අපි හැමෝම බැච් ෆොටෝ එකට ඉන්න නිසා ඒක ගන්න කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා අපි මෙහෙම තිබ්බා මේ ෆොටෝ එක තියලා තමයි අපි ෆොටෝ එක ගත්තා. අතරම හරි අමාරුයි. බලන්න අපේ කට්ටියගේ ලස්සන කොහොම හරි අපි කවදාවත් අමතක වෙන්නේ නැති බැච් ෆොටෝ එකක් ගත්තා. ඒක කාටවත් අමතක වෙන එකක් නැහැ. මෙතනින් යනවා. මෙතනින් පිටත් වෙන්නයි යන්නේ. දැන් ගොඩක් හවස් වෙලා මේ වෙලාවේ පස්සේ කියන්තු ඒ පෙනුන view එක මාර ලස්සනයි. මම ඒක හින්දා මේ වීඩියෝ එක ගත්තේ. ඊළඟට අපි ගියේ අපේ රිසෝට් එකට. රිසෝට් එකට යනකම් ඉතින් හවස බස් එකේ සින්දුවක් කිය හරිම සතුටින් තමයි කට්ටිය ගියේ. බාබකියු දාන්නයි යන්නේ. චිකන් අන්න පෙන්නන හලාල් චිකන් ගැනම තියෙනවා මේක වෙස් චිකන් ගැනම තියෙන ඔක්කොම පෙන්නනවා. මේ තින් චිකන්. හලාල් චිකන් කියන්නේ මොනවද කියලා. අර දාපල් පස් වෙන්නේ නැහැ. බාබකියු හයි කියන්න. හයි. අපි රැට නූඩල්ස් කණ්ඩායම් යන්නේ. මේ ඉන්නේ අපේ නූඩල්ස් එක හදන කට්ටිය. මිනික්ෂි, අමායයි, වරුණී අක්කයි, සංදීපනී, අම්මා අනෙත්මි අක්කයි, උදානි අක්කයි, තරුෂි තමයි අද අපේ කුස්සියේ කට්ටිය. පොඩ්ඩක් සද්ද වැඩි. මේ කියන්නේ මොනවද මෙතන තියෙන්නේ කියලා කියන්නේ. කවුද කැපුයි? අපේ කලින් වහ කැඩේකුත් තියෙනවා. අපි හොඳටම දන්නා මේක වහ කියලා. නමුත් අපි එකක කන පස්සේ අපිට තියෙන නූඩල්ස් මේ ඉන්නේ අපේ අංජුල අයියා. ඇත්තටම හොඳ සහෝදරයෙක්. හැමදේම හොයලා බලලා ටික් කරා. ඉතින් දැන් මෙතනත් කියන්නේ අපේ ෆැසිලිටිස් කොහොමද යූස් කරන්න කියන එක තමයි මෙතන කතා කරන්නේ. දැන් අපි ආයේ මේ විස්තර හදන්න